අයිබෝන් අද අපි මේ වීඩියෝ එක කරා කතා කරන්නේ සංඛ්‍යා පද තුළ එකතු කිරීම. ඒකට අපිට පද්ධති කිහිපයක් තියෙනවානේ. ද්විමේ දශමයේ ෂඩ් දශමයේ අෂ්ටමයේ කියලා. මම මෙතනදී කතා කරන්නේ ද්විමේ සංඛ්‍යා එකතු කිරීම පමණයි. ඔයගොල්ලෝ මේ පහළ ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇති. නමුත් මේක මතක් කරගමු. මම මුලින්ම උදාහරණයක් විදිහට අරන් තියෙනවා. මේ ඉහළින් පෙන්නලා තියෙන ඉලක්කම් දෙක ද්විමය වලින්. ඊට පස්සේ මම දැන් මේක එකතු කරන්න පැහැදිලි වෙන්න වගුවකට දාගත්තා. 1.1 එකතු කිරීම. මෙතනදී එකතු කරද්දී මට තව වැදගත් දෙයක් කියන්න ඕනේ. එකතු කිරීම වලදී දැන් අපි පල්ලෙහාට එකතු කරද්දී 1 1 2 කියලා එනවනේ. ඇත්තටම ද්විම සංඛ්‍යා පද්ධතිය දෙකක් කියලා එකක් නැහැනේ. අපි කොහොමද දෙක ලියන්නේ? 1 කියලා. එතකොට ද්විම සංඛ්‍යා 1 1 1 කියලා තුනක් එකතු කරන්න આવුත් ඒකේව තුනක්. අපි තුන ලියන්නේ කොහොමද? 1 1 කියලා. පැහැදිලිද? ඔන්න ඔය දෙක මතක තියාගත්තොත් එකතු කිරීම හරිම ලේසියි. හරි මම මේ දකුණු පැත්තේ කෙරවලෙන් පටන් ගන්නම්. 1.0 එකතු කළාම 1යි. 0.0 එකතු කළාම 0යි. 1 1 එකතු කළාම 2යි කියලා ගන්නකො 2යි. හැබැයි ද්විම සංඛ්‍යා පද්ධතිය අපි 2 කියලා එකක් ලියනවද? නැහැ. 2 ලියන්න ඕනේ කොහොමද? 1 විදිහට. එහෙනම් අපි මේ පිටිපස්සෙන් තියෙන බිඳුව විතරක් ලියලා අර ඊළඟට ආපු එක ඉදිරියට ගෙනියනවා. මොකද්ද කළේ? 1 එකතු කරාම 2යි. 2 ද්විමය කළාම ලියවෙන එක බිඳුව. ඒකෙන් බිඳුව මෙතන සටහන් කරලා එක ගෙනියනවා ඉස්සරහට. එහෙනම් දැන් ඉස්සරහ පේන්නේ කීයක් ඉලක්කම් තියෙනවද? ගානේ කොහොමද 1 1 කියලා තියෙනවා. අමතරව තව එකක් ආව දැන්. එහෙනම් එකේ ඒව තුනක් තියෙනවා එක පොලිමට එකතු කරලා. එකේ තුන එකතු කළාම කීයද? 3යි. අපි 3 ද්විමය වලින් ලියනකොට කොහොමද ලියන්නේ? 3 කියලා එකක් ද්විමය සංඛ්‍යා පද්ධතිය නැහැනේ. අපි ඒක ලියන්නේ 1 1 කියලා. එහෙනම් පිටුපසින් තියෙන එක තමයි මේ ලිව්වේ. මෙන්න මේ ඉස්සරහ තියෙන එක තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට 1 එතකොට දැන් මේකේ ඔයගොල්ලෝ පටල ගන්න එකම තැන 2 આવොත් කොහොමද 3 આવොත් කොහොමද ලියන්නේ කියලා. කිසියම් පටල ගන්න දෙයක් නැහැ. ඉදිරියට එන එක ගාන ඇතුළත ඉදිරියෙන් ලියලා එකතු කිරීමට ගන්න. පැහැදිලි නේද? එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ආයුබෝවන්.